ජලවාෂ්ප තියනවා කියලා පෙන්වන පරීක්ෂණය. මේ ඔයාගේ අපිට තියෙන වායු ගෝලය තුල ජලවාෂ්ප එහෙම නැත්නම් මේ ජලයේ වායු අවස්ථාව පවතිනවා කියලා පෙන්වන්න අපිට සරල පරීක්ෂණයක් කරන්න පුළුවන්. අපි පළවෙනිම කරන වැඩේ තමයි වීදුරුවේ පිටත පුෂ්ඨය හොඳින් අපි පිහදා ගන්නවා ලේන්සුවක් පාවිච්චි කරලා. ඊට පස්සේ මේ වීදුරුවට අපි අයිස් කැට කීපයක් දානවා. මේ අයිස් කැට සමග කිසි ජලයක් කරනවා නම් වඩා හොඳයි. එහෙම අයිස් කැට සමග මිශ්‍ර වෙලා තියෙන කිසි ජලයක් සහිත මේ වීදුරුව ටික වේලාවක් අපි තියෙන්න හදනවා. ඊට පස්සේ අපි බලනවා මේකේ පිටත පුෂ්ඨයේ ස්වභාවය කොයි වගේද කියලා. එතකොට අපිට පේන්නේ තියෙන නිරීක්ෂණය තමයි මේ පිටත පුෂ්ඨයේ ජලය එහෙම නැත්නම් ජල බිඳු බේරෙන බව අපිට දක්නට ලැබෙනවා. අතින් ඇල්ලුවාම මේ ජල බිඳු ඉතාමත් ඔයාගේ අතේ දැවෙන බව දක්නට ලැබෙනවා. ඉතින් මේකේ මොකක්ද ඔප්පු වෙන්නේ? මේකේ ඔප්පු වෙන්නේ මොකක්ද? මේ වායුවලේ තිබ්බ ජලය ඒවා පිටේ ජල වාෂ්ප විදිහට මේ ජල වාෂ්ප අර වීදුරු පෘෂ්ඨයේ ඇවිල්ලා වදිනකොට ඒවා සිසිල් වෙලා එහෙම නැත්නම් ඒවා ඝනීභවණය වෙලා අන්න ද්‍රව ජලය නිර්මාණය කරා. පුතේ ඝනීභවණය කියලා කියන්නේ මොකක්ද? මේ වායුව ද්‍රව තත්ත්වයට පත් කරනවා කියන එක. එහෙනම් වායුගෝලයේ වායුවියට තිබ්බ ජල වාෂ්ප අර සීතල නිසා අර අයිස් කැටවල සීතල නිසා වීදුරුවේ පිටත පෘෂ්ඨයේ ඇවිල්ලා වදිනකොට මොකක්ද වෙන්නේ? මේ අර ජල වාෂ්ප ටික ද්‍රව ජලය බවට පත් වෙනවා. එතකොට තමයි මේ ද්‍රව ජලය බේරෙන්න පටන් ගන්න අර පිටත පෘෂ්ඨයේ. එහෙනම් ඉතාම පැහැදිලිව මේක ඔප්පු කරන්න පුළුවන් අපිට වායු ගෝලයේ මොන වාෂ්ප තියෙනවද කියලා. ජල වාෂ්ප තියෙනවා.